අයිබෝන් ඉතිහාසයේ දැවැන්තම ඒ වගේම කුරිරුම ඛේදවාචකයකට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් ඉන්නවා මේ මොහොත වන විට. ස්වභාවික දිත්වා සුළුකුණාටුවට මුහුණ දෙමින් ඉන්න අපේ ශ්‍රී ලාංකිකයන්ට සියලු දෙනාටම ආරක්ෂිතව ඉන්නට අවස්ථාව සැලසේවයි කියලා මුලින්ම ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ මොහොත වන විට 40ක් පමණ මිනිසුන් මිය ගොස් 21 දෙනෙක් පමණ අතුරුදහන් වී ඇති බව තමයි අපට දැනගන්න ලැබී තිබෙන්නේ. ඒ වගේම වැඩිපුරම මරණ වාර්තා වෙන්නේ බදුල්ල ප්‍රදේශයෙන්. ඒ වගේම තමයි මේ මොහොත වන විට පැයට කිලෝමීටර් 100කට අධික වේගකින් සුළං හමා යනවා. කිලෝමීටර් 300කට අධික වර්ෂාපතනයක් ලැබිලා තියෙනවා. ඒකත් එක්ක ලංකාවේ මිනිස්සු අපි දැක්කා සමහර වීඩියෝ වල අමාරුවෙන් ගොඩනගාගත්ත නිවාස ව්‍යාපාර ගොඩනැගිලි Tamanගේ ඇස් ඉස්සරහා විනාශ වෙලා යනවා බලාගෙන ඉන්නවා. ඒ වගේම සමහරක් මිනිස්සු Taman අමාරුවෙන් රුපියල් එකතු කරලා අමාරුවෙන් හම්බ කරලා මෙලදී ගත්ත වාහන Tamanගේ ඇස් ඉස්සරහා ගඟේ සැඩ පහරට ගලා යන හැටි බලාගෙන ඉන්නවා. ඒ වගේම තමයි ඊටමත් අමාරුවෙන් මාස ගාණක් මහන්සි වෙලා බිම කොටලා අමාරුවෙන් වගා කරගත්ත වගා බිම සම්පූර්ණයෙන් විනාශ වෙලා ඉන්නවා. මේ වගේ මොහොතක අපි මේ හැම දෙයක් පිළිබඳවම මිනිස්සු හැටියට හිතලා එහා සම්බන්ධව කටයුතු කරන්න ඕනේ. පුළුවන් තරම් එකතු වෙන්න ඕනේ. මේ අවස්ථාවේදී මේ ආපදාවට ලක් වෙලා ඉන්න අසරණ මිනිස්සුන් වෙනුවෙන් ඔබට කරන්න පුළුවන් උපරිමය ඔබ කරන්න. හැබැයි ඒ අතරතුර ඔබගේ ජීවිතය අනුතරේ දමා ගන්න එපා. අපි දැක්කා බොහෝ දෙනෙක් ගොඩක් ස්ථාන බලන්න නරඹන්න ගිහිල්ලා අමාරු වැටෙන අවස්ථා. ඒක නිසා Tamanට පුළුවන් ආකාරයෙන් Tamanව ආරක්ෂිතව තබාගෙන Taman දන්න මිනිසුන්ට නොදන්න මිනිසුන්ට වෙලා තියෙන මේ අකරතැබ්බියට ඔවුන් වෙනුවෙන් යමක් කරන්න ඔබට පුළුවන්. අපි සතුටු වෙනවා සිරස රූපවාහිනී නාලිකාව සම්බන්ධයෙන්. මොකද අපි දැක්කා සිරස රූපවාහිනී නාලිකාව තමයි මේ සිදුවීම වෙච්ච මොහොතේ ඉඳන් මේ දේවල් සම්බන්ධයෙන් Tamanගේ සියලුම වැඩසටහන් අතර කරලා පැය 24 පුරාම සහන සේවා කටයුතු වෙනුවෙන් නාලිකාව පාවිච්චි කරන්න. ඉතින් අපි බලාපොරොත්තු වුණා ජාතික රූපවාහිනී වැනි ජාතික නාලිකාවලිනුත් එය වෙයි කියලා. නමුත් ඒ ආකාරයෙන් සිද්ධ නොවීම පිළිබඳව අපි කනගාටු වෙනවා. ඒ වගේම තමයි රජය විශේෂ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා මේ මොහොත වන විට. ඒ නිවේදනයත් මම කියවන්නම්. රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කිරීම. පවතින හදිසි ආපදා තත්ත්වයෙන් මත සාමාන්‍ය කාර්යාල කටයුතු පවත්වාගෙන යාමේදී මුහුණ දෙන ගැටලු සැලකිල්ලටගෙන 2025 සිකුරාදා දිනය රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර ඇත. තවද අත්‍යවශ්‍ය සේවාවන් හා ආපදා සහන සේවාවන් වලට අදාළ නිලධරයන් සේවයට කැඳවීමට ඉහත නිවාඩුව බාධාවක් නොවිය යුතුය. ඉතින් මේ මොහොත වන විටත් රජයේ රෝහල් වලටත් මේ ආපදාව බලපාලා තියෙනවා. ඒ වගේම රෝහල් වල තියෙන පහසුකම් සම්බන්ධ ගැටලු තවදුරටත් වර්ධනය වෙලා තියෙනවා. අපිට දැනගන්න ලැබිලා තියෙනවා ඖෂධ සම්බන්ධිනුත් ගැටලු මේ මොහොත වන විට පැන නැගිලා තියෙනවා. ඉතින් මේ මොහොතේ කරන්න ඕනේ එකම දේ තමයි රාජ්‍ය සේවකයන්ට නිවාඩු දුන්නට කමන්නේ ඔවුන් ආපදාවට ලක් වෙලා ඉන්නවා නම්. නමුත් ඔවුන්ගෙන් ගත යුතු සේවාවක් තියෙනවා මේ මොහොත රජය. ඒ ගත යුතු සේවාව අත්දැකීම ඔවුන්ගෙන් ලබා ගත යුතුයි. ඒ වගේම තමයි මේ මොහොත වන විට රජයක් හැටියට සක්‍රියව මේ හා සම්බන්ධව දායක වීම අපි බලාපොරොත්තු වෙනවා වර්තමාන රජයෙන්. ඉතින් ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් අපි දන්නවා රතු තරුව වැනි සංවිධාන ජනතා විමුක්ති පෙරමුණට හිටියා. අපි හිතනවා වුන් මේ අවස්ථාවේදීත් ඒ හා සම්බන්ධව කටයුතු කරනවා ඇති. හැබැයි දැන් තියෙන්නේ රජයක්. එතකොට මේ රජයට පුළුවන් වෙන්න ඕනේ පණ පිටින් මියදිමින් යන මිනිස්සු වෙනුවෙන් මීට වඩා යමක් කරන්න ඒ හා සම්බන්ධ වෙන්න. ඒ වගේම තමයි අපි දැක්කා මේ සිදුවීම සම්බන්ධයෙන් විවිධ විවේචන සමාජ ජාල ඔස්සේ හුවමාරු වෙනවා මේ සම්බන්ධයෙන්.
ඒ වගේම තමයි විමල් වීරවංශ විශේෂ ප්‍රකාශයක් කරලා තිනවා අතිශය මිනිස්සු අසරණ වෙලා ඉන්න වෙලාවේ මිනිස්සුන්ට උදව් කරන්න කියලා කියමින් ඒ අස්සෙන් දේශපාලනික වාසි ලබා ගන්න කුරිරු තක්කඩි බලු ගති තියෙන මිනිස්සුත් සුනකයොත් ඉන්නවයි කියන කාරණාව පැහැදිලි. විමල් වීරවංශ ප්‍රකාශ කරලා තියෙන්නේ මුලින්ම මේ මොහොතේ සුළුපටු විවසනයක් නොවේ මේක සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගී තාමත් ඉක්මනින් රජය ගන්න ඕනේ කියන කාරණාව කියලා අවසානයේ විමල් වීරවංශ කියනවා භාණ්ඩාගාරයේ ඇති උතුරා යමින් තිබෙන මුදල් වහාම දිසාපතිවරුන් වෙත යොමු කිරීම තමයි කරන්න ඕනේ කියන කාරණාව. රජය ගන්න ඕන දේවල් මූල්‍යමය පැත්තෙන් ගන්න ඕන පියවර රජය ගනීවි. ඒක රජයේ වගකීම. මේක එක අවස්ථාවක සිද්ධ වෙච්ච කාරණාවක් නෙමෙයි මීට ඉස්සෙල්ලත් විවිධ රජයන් තියෙන සමයන් වලදී අපිට මතකයි 2015 2016 කාලවලදී මෙවැනිම ආපදාවක් මෙතරම් නොවුනත් මෙච්චරක් ප්‍රමාණයකට නොවුනත් මේ ආකාරයේ ආපදාවන් ආපු වෙලාවේ රජයට විපක්ෂයෙන් විවිධ චෝදනා එල්ල වුණත් රජයක් හැටියට රජය ඒ අවස්ථාවෙලුත් තමන්ට කළ හැකි උපරිමයෙන් කළා. ආපදාවකදී මිනිස්සුන්ම අතහැරීමක් රජයක් කරන්නේ නැහැ කිසිම රජයක්. හැබැයි මේ වෙලාවෙත් තමන්ගේ දේශපාලන කුරිරු උන්මත්තක භාවය පෙන්වන්න හදනවා නම් ඒක මහා විලි ලැජ්ජා සහගත දෙයක්. ඉතින් මේ වගේ මිනිස්සු කොයිපද යන්නේ මරණින් පස්සේ කියලා තමයි අපිට අහන්න තියෙන්නේ. ඒ කාරණාව අපි මතක් කරේ ඒකේ වෙන පැත්තක් මේ වෙලාවේ එක පැත්තකින් නිර්මාණය කරමින් යන නිසා අපි දැක්කා දේශපාලනිකව මේ මොහොත පාවිච්චි කරමින් යන මිනිස්සුම මේ වෙලාවේ අපි දේශපාලනිකව දේවල් පාවිච්චි කරන්න නෙමෙයි අවශ්‍ය. අපිට යම්කිසි විවේචනයක් තියෙනවා නම් ඒක අපි විවේචනාත්මකව ඉදිරිපත් කිරීම වෙනයි. නමුත් ඒක දේශපාලනිකව ඉදිරිපත් කිරීම ඊට වඩා හාත්පසින්ම වෙනස්. ඒක නිසා මේ මොහොතේ ලංකාවේ මිනිස්සු හැටියට අපිට කරන්න පුළුවන් ලොකුම දේ තමයි අපි හිතින් ප්‍රාර්ථනා කරමු. අපි අදහන ආගම් වලට අපි අදහන ධර්මයන් වලට අනුව ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට ආරක්ෂිතව ඉන්න මේ අවස්ථාවේ රැකවරණය සැලසෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒත් එක්කම මේ අවස්ථාවේදී තමන්ගේ දේපල විනාශ වෙච්ච තමන් අමාරුවෙන් ගොඩනගාගත් ආර්ථිකය විනාශ වෙච්ච මිනිස්සුන්ට ඉදිරියේදී යමක් කරන්න ඔබට හැකියාව ලැබෙන්නත් කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබ ඒකට ඉදිරිපත් වෙයි කියන බලාපොරොත්තුවත් අපිට තියෙනවා. ඉතින් ඒක නිසා අපි ඉදිරියේදී සිද්ධ වෙන්න යන කාරණා පිළිබඳවත් සොයා බැලුවා. ඒ වගේම තමයි අපිට දැනගන්න ලැබුණා ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවෙන් විශේෂ පණිවිඩයක් ලබා දීලා තිබෙනවා. ඒ පණිවිඩයත් අපි ඔබට ලබා දෙන්නම්. කලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරපු විදිහට මෙම තත්වය මේ මාස 30 විතර වෙනකන් තියෙන්න පුළුවන්. දැනට තියෙන චන්ද්‍රිකා ඡායාරූප අනුවත් තාමත් මේ පීඩන අවපාතයේ කේන්ද්‍රය තියෙන්නේ අම්පාරත් මඩකලපුවත් අතර. ඉතින් මේක අද උදෙත් තිබ්බේ එම ස්ථානයේමයි. නමුත් ඒකෙන් අපිට කියවෙන්නේ මේක ශ්‍රී ලංකාවෙන් ඉවත් වෙන්නේ ඊටාම සෙමින් දැනට ප්‍රෙඩික්ට් කරලා එහෙම නැත්නම් උපකල්පනය කරලා තියෙන්නේ මේවා නැගෙනහිර වෙරළමායිම දිගේ මේ අවපීඩන කලාපය යාපනයේ තොණ්ඩමනාරු ප්‍රදේශයෙන් එහෙම නැත්නම් PPD පොයින්ට් පේදුරු ප්‍රදේශයෙන් ඉවත් යන විදිහට තමයි චන්ද්‍රිකා ඡායාරූප වලින් පෙන්වන්නේ. ඒ කෙසේ වෙතත් මේක ඉතා සෙමෙන් සිදුවෙන බවක් තමයි පේන්නේ. ඒ නිසා මේ අවපීඩන තත්ත්වය මම හිතන්නේ කලකුණු විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමා දැනුම් දුන්න විදිහට ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ විදිය අවපීඩන තත්ත්වයක කේන්ද්‍රය ලංකාවේ ඇතුළතම ස්ථාපිත වුණේ. ඒ නිසා මේ තත්ත්වය බොහොම භයානකයි. මේකේ විශේෂම භයානක තත්ත්වයකට වුණත් අපි මුහුණ දෙන්න සූදානම් වෙන්න ඕනේ. නමුත් අපි පෙර සූදානමින් සිටපු නිසා හානි අවම කරගන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් මේ තත්ත්වය ඇති වුණ විදිය බලනකොට ඉදිරියේදී මේ තත්ත්වය නරක අතට හැරෙන්න තවදුරටත් ඉඩ තියෙනවා. එතකොට මේකේ ඊළඟ පියවර නරක අතට ගියොත් ඊළඟ පියවර තියෙන්නේ සුලිකොණාටු තත්ත්වයක්. මේක දැන් පිළිවෙලින් ඇවිල්ලා තියෙන පිළිවෙල අනුව බලනකොට එවැනි තත්ත්වයක් ඇතිවීමට බොහෝ සෙයින් ඉඩකඩ තියෙනවා. ඒ නිසා ජනතාව දරුණුම තත්ත්වයකට මුහුණ දෙන්න සූදානම්ින් ඉන්න ඕන. ඒ නිසා මම ඉල්ලා සිටිනවා ජනතාවගෙන් විශේෂයෙන්ම ප්‍රවෘත්ති වලට අහුම්කම් දෙන්න. රූපවාහිනී වේවා, ගුවන් විදුලි වේවා, ඊළඟට සමාජ මාධ්‍යයෙන් නම් නොයෙකුත් නිවැරදි නොවන තොරතුරු පාව ඉදිරිපත් වෙනවා. ඒවා තෝරලා බේරලා ලබා ගන්න තමන්ගේ ප්‍රදේශයට ආවේනික වූ ආපදාව පිළිබඳ අවධානය සිටිනවා. ඉතින් ඔබට පැහැදිලි ඇති තත්ත්වය කොයි විදිහටද වර්ධනය වෙන්නේ කියන කාරණාව.
පාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවනොත් විශේෂ නිවේදනයකුත් කරලා තියෙනවා මේ මොහොත වන විට 30 වෙනිදා දක්වා මේ තත්ත්වය පැවතෙන්න පුළුවන් කියන කාරණාවත් පවතින තත්ත්වය ඉතාමත් හිමින් තමයි ලංකාවෙන් එළියට යන්නේ කියන කාරණාවත් ඒ හරහා තත්ත්වය තවදුරටත් වර්ධනය වෙමින් මේ ආපදා තත්ත්වය තවදුරටත් වැඩි වෙන්න පුළුවන් කියන කාරණාව එක්ක තමන්ගේ ආරක්ෂාවත් ඒ වගේම රටේ ආරක්ෂාවත් වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා.